මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක කොටස් දෙකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි පත්‍රය හා දෙවන පත්‍රය කියලා. පළවෙනි පත්‍රය ගැන කතා කරොත් මේ පළවෙනි පත්‍රය කරන්න ඔයාලට කාලය පැය එකක් හම්බ වෙනවා. ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. මේ හම්බෙන හැම ප්‍රශ්නයක්ම ඔයාලට MCQ ප්‍රශ්න විදියට හම්බෙන්නේ. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න විදියට හම්බ වෙන්නේ. ඔයාලට කොටු කොලයක් හම්බ වෙන. ඒ කොටු කොලේ නිවැරදි පිළිතුර ඔයාලට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ පේපර් එකට ඔයාලට ලකුණු 40ක් හම්බ වෙනවා. දෙවෙනි පත්‍රය ගැන කතා කරොත් දෙවෙනි පත්‍රයට කාලය පැය 3ක් හම්බ වෙනවා. මේ දෙවෙනි පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. A කොටස සහ B කොටස කියලා. A කොටස කියන එක ව්‍යුහගත කොටසක් විදිහට එන්නේ. ඉතින් මේකේදී ඔයාලට ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. ඒ වගේම ලකුණු 60ක් හම්බ වෙනවා. B කොටස ගත්තාම B කොටස වලට ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න 5න් ඔයාලා 3ක් තෝරගන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේකට ලකුණු 60ක් හම්බ වෙනවා. ඉතින් සම්පූර්ණ ලකුණු ගැන කතා කරොත් පළවෙනි පත්‍රයේ ලකුණු 40 හම්බ වෙනවා. ඒක දෙවෙනි පත්‍රයේ A කොටසේ ලකුණු 60මුයි. B කොටසේ ලකුණු 60මුයි ගන්න එකතුවෙන් දෙකෙන් බෙදලා මෙන්න මේ පළවෙනි පත්‍රයට එකතු කරනවා. හරිද? මම ආයෙත් කියනවා පළවෙනි පත්‍රයේ ලකුණු 40 ඒ විදිහටම පේපර් එකට එකතු වෙනවා. දෙවෙනි කොටස ගත්තාම A කොටසේ ලකුණු 60 සහ B කොටසේ ලකුණු 60 දෙකට එකතු කරලා ඒක ආයෙ දෙකෙන් බෙදලා තමයි පේපර් එකට එකතු කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ දෙවෙනි පත්‍රයේ A කොටස සහ B කොටස හැදෙන්නේ කියලා. දෙවෙනි පේපර් එකේ A කොටස වලට ව්‍යුහගත රචනා පේපර් එකක් විදියට හම්බ වෙන්නේ. මේක ඔයාලා හැම ප්‍රශ්නයක්ම කරන්න ඕනේ. ඉතින් A කොටසේ පළවෙනි ප්‍රශ්නය ගත්තාම මේ ප්‍රශ්නයට ඔයාලට ලකුණු 15ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්නේ ඔයාලට ජෛව ගෝලය, පරිසර දූෂක හා පරිසර දූෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය, ජෛව එක්රැස්වීම කියන කොටස් වලින් ප්‍රශ්නයක් බලා ගන්න පුළුවන්. A කොටසේ දෙවෙනි ප්‍රශ්නය ගත්තාම මේක ලකුණු 15 ප්‍රශ්නයක් විදියට ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ දෙවෙනි ප්‍රශ්නේදී ඔයාලට ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය, ජීවීන්ගේ ලාක්ෂණික, ජෛව ලෝකය, ජීවී පටක, ප්‍රභා සංශ්ලේෂණය, මානව දේහ ක්‍රියාවලිය කියන කොටස් වලින් ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. ඒ කොටසේ තුන්වෙනි ප්‍රශ්නය ගත්තාම මේක ලකුණු 15 ප්‍රශ්නයක් විදිහට ලැබෙන්නේ. රසායනික බන්ධන, පදාර්ථයේ ව්‍යුහය, පදාර්ථයේ වෙනස් වීම, මිශ්‍රණ, අම්ල භෂ්ම හා ලවණ කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් බලා ගන්න පුළුවන්. ඒ කොටසේ හතරවෙනි ප්‍රශ්නය ගත්තාම මේක ලකුණු 15 ප්‍රශ්නයක්. චලිතය පිළිබඳව නිව්ටන් නියම, ඝර්ෂණය, බලයක භ්‍රමණාවරණය, බල සමතුලිතතාව, පීඩනය, ධාරා විද්‍යුතය, තරංග සහ ඒවායේ යෙදීම, ප්‍රකාශ විද්‍යාව, තාපය කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු දෙවෙනි පත්‍රයේ B කොටස ගැන. ඉතින් මේක රචනා ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් B කොටසේ ඉඳන් ඔයාලට 5 වෙනි ප්‍රශ්නය ලැබෙනවා. ඉතින් 5 වෙනි ප්‍රශ්නේ ඔයාලට ලකුණු 20ක් බලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නයේදී ජීවයේ රසායනික පදනම, ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය, ජීවයේ අඛණ්ඩතාවය, ප්‍රවේණිය, ජීවී පටක, ප්‍රභා සංශ්ලේෂණය, මානව දේහ පද්ධතිය කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් ලැබෙනවා. B කොටසේ 6 වෙනි ප්‍රශ්නය ගැන කතා කරොත් මේක ලකුණු 20ක ප්‍රශ්නයක්. පදාර්ථයේ වෙනස් වීම, රසායනික බන්ධන, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය, මිශ්‍රණ, අම්ල භෂ්ම හා ලවණ, විද්‍යුත් රසායනය, හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් ලැබෙනවා. B කොටසේ 7 වෙනි ප්‍රශ්නය ගත්තාම මේක ලකුණු 20ක ප්‍රශ්නයක්. සරල රේඛීය චලිතය, චලිතය පිළිබඳව නිව්ටන් නියම, ඝර්ෂණය, බලයක භ්‍රමණාවරණය, කාර්ය ජවය හා ශක්තිය, ප්‍රකාශ විද්‍යාව, තාපය, විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. B කොටසේ 8 වෙනි ප්‍රශ්නය මේක ලකුණු 20ක ප්‍රශ්නයක්. ජීවීන්ගේ ලාක්ෂණික, ජෛව ලෝකය, ජීවයේ අඛණ්ඩතාවය, ප්‍රවේණිය, මානව දේහ ක්‍රියාවලිය, බල සමතුලිතතාවය,
ද්‍රවස්ථිත පීඩනය හා එහි යෙදීම, ධාරා විද්‍යුතය, තරංග හා ඒවායේ යෙදීම, තාපය, විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය, විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් බලා ගන්න පුළුවන්. B කොටසේ 9 වෙනි ප්‍රශ්නය ගත්තාම මේක ලකුණු 20ක ප්‍රශ්නයක්. පදාර්ථයේ ව්‍යුහය, මිශ්‍රණ, විද්‍යුත් රසායනය, ද්‍රවස්ථි පීඩන හා එහි යෙදීම, තරංග හා ඒවායේ යෙදීම, තාපය, ප්‍රකාශ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන කොටස් වලින් ඔයාලට ප්‍රශ්නයක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ගණිතය අමාරුද? විභාගයට පෙර කෙටි කලකින් සම්පූර්ණ පාඩම් ඔක්කොම ගොඩ දාගන්න කැමතිද? එහෙනම් දැන්ම එකතු වෙන්න ගණිතය ශීඝ්‍රගාමී පුනරීක්ෂණ වැඩසටහනට. 10 වසර පාඩම් 32ම සහ 11 වසර පාඩම් 25ම ගොඩ දාගන්න දැන්ම එකතු වෙන්න. සම්පූර්ණ පුනරීක්ෂණ වැඩසටහන සඳහා ගාස්තුව රුපියල් 1000ක් පමණයි. සම්බන්ධ වීම සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න 076 23 97 582. ඉතින් මේ විදිහට තමයි දෙවෙනි පත්‍රයේ A කොටසයි B කොටසයි හැදිලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් කිව්වා A කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4ෙන් ඔයාලට මොන පාඩම් වලින්ද ප්‍රශ්න 4 ලැබෙන්නේ කියලාත් අපි කතා කරා. ඒ වගේම B කොටසෙත් ඔයාලට ප්‍රශ්න 5ක් ලැබෙනවා කිව්වා. ඒ පහෙන් ඔයාලා අනිවාර්යෙන් 3ක් තෝරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඒ තෝරගන්න ප්‍රශ්න 3 ඔයාලට ඒ අදාළ කොටස් ටික බලලා පහසු එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ වගේ O level ළමයිට ගොඩක් වැදගත් වීඩියෝ අපේ channel එකේ තියෙනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.